අතෝද්‍ය මහන්තාච මහන්තෝච පණ්ඩිතෝ. අත්‍යෝදය කියලා සඳහන් කරන්නේ මිනිසුන් අනන්ත අප්‍රමාණ මේ සංසාර ගමනේ හැම තප්පරයක්ම පාසාම ඇහිපිල්ලක් ගහන ශෙනින් සෑම දෙයක්ම අල්ලා ගැනීමට විඩංග කරන කාලය වැඩි. ඒ අල්ලා ගැනීමත් සමග උන්වහන්සේ පෙන්වා දෙන දර්ශනයේ අපි නිරන්තරයෙන්ම දකින්න ඕන දර්ශනය තමයි ඒ අල්ලා ගත්තාට ඒ අල්ලා ගැනීම අපි නිරන්තරයෙන්ම කරන දෙයක්. හැබැයි ඒ අල්ලා ගැනීම කොයි මොහොතක හෝ අතාරින්න වුණොත් ඔබ අතාරින්නේ මොනවද කියලා අහුවොත් ඔබට කියන්න තියෙන්නේ මොකක්ද? අපේ හාමුදුරුවනේ මම මේ අහවල් දවසේ ඇතෑරේ. මේ අහවල් දවසේ මේ අහවල් දේ මම අතෑරලා තමයි මේ ගමන ආවේ. මේ ආව ගමනේදී මට සෑම දෙයක්ම අනිත්‍ය භාවයකින් ඇතෑරේ. හැබැයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ පෙන්වා දී වදාරනවා මේ විශ්වය පුරාවටම අපිට අතෑරීමේ පරමාර්ථය අනන්ත අප්‍රමාණව සංසාර ගමනේ හමු වෙන විවිධාකාර ස්වરૂපයන්. මේ විශ්වයේ තියෙන උතුම්ම පදවි අතර උතුම්ම පදවි දෙකක් තියෙනවා. එකක් තමයි මව් පදවිය. අනිත් එක තමයි පිය පදවිය. හැබැයි මේ මව් පදවිය කියන පදවිය දරන්නට මේ විශ්වයේ ඉන්න සෑම කාන්තාවකටම පුළුවන්. ඒ හේතුව තමයි ධර්මවල හැදුවත් ධර්මවල වැදුවත් නොවැදුවත් අරන් හදාගත්තත් ඒ අයට අම්මා කියනවාම. හැබැයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ පෙන්වා දී වදාරනවා මේ විමානාත්තු ප්‍රකරණයෙහි සඳහන් කරනවා අම්මා තාත්තා දෙන්නා හැරුණකොට ඔබගේ ජීවිතේ නිරන්තරයෙන්ම ඔබට හමු වන නෑදෑයෝ අතර සුවශී කෙනෙක් ඉන්නවා. සුවශීෂී කෙනෙක් හිටියට ඒ විශේෂ කෙනා ඔබට නිරන්තරයෙන්ම දකින්න හමු වෙනවා. මෙහෙම වුණොත් එහෙම දැන් ඔයාලගේ ඇත්තන්ට මං අහනවා හදිස්සියේ හරියෝ අම්මා තාත්තා හැරුණුකොට දෙන්නා හැරුණුකොට ඔයාලගේ ජීවිතේ විශේෂ කෙනෙක් ඉන්නවා. ඒ කෙනා කවුද හොත් එක්කෝ කියයි මගේ ස්වාමියා එහෙම නැත්නම් බිරිඳ කියලා. හැබැයි ඒ කෙනා හමුවන්නත් අම්මා තාත්තා නිසා. ඒ දෙන්නත් අම්මයි තාත්තයි වෙච්ච දෙන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ දර්ශනය තුල පෙන්වා දී වදාරන්නේ ඔබට හමු වෙන විශේෂ කෙනා තමයි. ඒ බුදුරජාණන් වහන්සේ. මොකද හේතුව බුදුරජාණන් වහන්සේගේ දර්ශනය තුල බුදුරජාණන් වහන්සේගේ ආගම තුල බුදුරජාණන් වහන්සේ සමග හමු වෙන නෑදෑයෝ තමයි අපට මේ සංසාර ගමනේ හමුවන්නේ. ඉතින් මෙහෙම බුදුරජාණන් වහන්සේ දිනක් බික්කි මහා සංඝයා වහන්සේලා පිරිවරාගෙන උන්වහන්සේ නිරන්තරයෙන්ම හදාගත්ත උන්වහන්සේ නිරන්තරයෙන්ම තිබුණ දර්ශනයක් තමයි මේ විශ්වයේ ඉන්න සෑම කෙනෙකුටම පිහිටවීමේ පරමාර්ථය තමයි උන්වහන්සේගේ එකම දර්ශනයක් තිබුණා. ඉතින් දිනා බුදුරජාණන් වහන්සේ ළඟට එක්තරා භික්ෂුන් වහන්සේ නමක් ඇවිදින් වන්දනා නමස්කාර එකත් පස්සෙන් ඉඳගෙන බුදුරජාණන් වහන්සේට පැනයක් නගනවා. අනේ පින්වත් බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේගේ දර්ශනය හරි ගැඹුරුයි. ඔබ වහන්සේගේ
දර්ශනය හරි ගැඹුරුයි. හැබැයි ඒ දර්ශනය අවබෝධ කරගන්න හරි අමාරුයි. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දුහුරංගමං එකචරං අසරීරං ගුහාසය. දුර ගමන් යන්නටත් පුළුවන්කමක් තියෙනවා. තනිව හැසිරෙන්නටත් පුළුවන්. මේ ගෘහයක එහෙමත් නැත්නම් මේ ශරීරය කියන කෙනා එහෙම නැත්නම් මේ ශරීරයට ගයක් නැහැ. කිසිම දෙයක් නැහැ, මනසක් නැහැ, කිසිම හරියට සෙවණැල්ලක් වගේ. එහෙමත් නැත්නම් මේ හුලඟක් වගේ. ඒ හුලඟක් වගේ තියෙන ශරීරය කොයි මොහොතකද කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්කමකුත් නැහැ. මොකද මේ ශරීරය පොටු මල මුත්‍රා වලින් වැగిරෙන ස්වරූපයක් තියෙනවා. පොටු මල මුත්‍රා වලින් නිරන්තරයෙන් නවදොරකින් මේ සියල්ලම වැగిරෙනවා. ඉතින් අර ස්වාමීන් වහන්සේ අහනවා බුදුහාමුදුරනේ මේ ඔබ වහන්සේගේ ධර්මය හරි ගැඹුරුයි. බුදුරජාණන් වහන්සේ ඔය පහුගිය කාලේ තුලත් ඔය වගේ කෝලහලයක් කියන්නේ බුදුහාමුදුරුවෝ ඉපදුනේ කොහෙද, උන්වහන්සේ බුදුනේ කොහෙද, පරිනිර්වාණ වැඩිය කොහෙද කියලා හොයන්න පටන් ගත්තා. ඉතින් ඒ වාගේ ඒ කාලේ කොහොම දර්ශනයක් තුළ ජීවත් වෙච්ච පිරිසක් හිටියා. ඉතින් බුදුහාමුදුරුවෝ සාරාංශකේ කල්පලක්ෂයක් පෙරම් පිරුවා. උන්වහන්සේ විශ්වය පුරාවටම අපා දෙපා සිව්පා සියලුම සත්වයින්ට පිහිට වුණා. ඉතින් පිහිට වෙලා උන්වහන්සේට පුළුවන් විදිහට මේ සංසාර නැති විස වෘක්ෂයේ පරණලන්නට යන මඟ කියා දුන්නා. අවසාන උන්වහන්සේ පෙන්වුවා මේක තමයි දුක කියන්නේ. දුක මිනිසුන්ට පේන්න බැරි නිසා පෙන්වන්න බැරි නිසා උන්වහන්සේ දුක අවබෝධ කරගත්තා. උන්වහන්සේ දුක විඳන්නේ නේද? අපිට පෙන්වන්නේ දුක් විඳලා. උන්වහන්සේ හොඳ හැටි දැඩි පුරුෂයෙක් වශයෙන් සමාජෙ හිටියා. අවසාන උන්වහන්සේ ශරීරයට දුක් දුන්නා. උන්වහන්සේ ආහාර පාන වැළඳුවා. සමහර වෙලාවට ඒක ටිකෙන් අඩු කරලා අන්තිමේටම කිසිම දෙයක් වළඳන්නේ නැතුව උන්වහන්සේගේ බඩ පිට කොන්දට ඇලෙනකම දුක් දුන්නා. දුක් දීලා අවසානට අවුරුදු 6ක් දුෂ්කරක්‍රියා කළා. ඒ අවුරුදු 6ක් පුරාවට දුෂ්කරක්‍රියා කරලා ඒකෙන් අවබෝධ කරගත්තා. අපි මේ සංසාර ගමන ආවට වඩා මේ දුක වටහා ගන්න තියෙන ධර්මය හරි ගැඹුරුයි. දැන් අපේ අයට කියොත් එම් දවස් දෙකක් නොකා හිටපන් කියලා. උදේට නොකා, දවල්ටත් නොකා, හැන්දෑවට කන්නේ ඉන්න කිව්වොත් එම් ඉඳීද? ඉන්නේ නැහැ නේ. කොහොම හරි කරලා ඉවරලා දත් පිටි කූරු කාගෙන හරි ඉඳලා ඒ බඩේ ඉන්න පුරවා ගන්න. හැබැයි බුදුරජාණන් වහන්සේ එහෙම කරේ නෑ. උන්වහන්සේ අවුරුදු 6ක් උන්වහන්සේ උදේට වැළඳුවා, දවල්ට වැළඳුවා, රැට ඊළම්පස් වලට එහෙම බලනවා අවසාන උන්වහන්සේ කිසිම දෙයක් වළඳන්නේ නැහැ. මහා පාරවල් වල වැටෙනවා, ගස් යට වැටෙනවා, තනින් තන වැටි අපමණ දුක් විඳා. ඒ දුක් විඳ කාටද?